මස් මාංශ අනුභවී තියෙන ගැටළු සාගත තත්ත්වයන් ඒ වගේම නිර්මාංශ වීමේදී මිනිසුන්ට ලැබෙන ප්‍රතිලාභ. අතරම මිනිසෙක් විදිහට ආහාර රටාව සකස් කරගැනීමේදී නිර්මාංශ ආහාර ගැනීම ඉතා වැදගත් වෙනවා. නිර්මාංශ ආහාර සඳහා ලෝකේ අතිශයින් ඉල්ලුමක් තිබෙනවා. අනෙක් අතට මිනිසා පරිණාමය වීමේදී නිර්මාංශ ආහාර ශාකභක්ෂකයෙකු ලෙස පරිණාමය වූ බවට සාධක සහිතව සනාථ කළ හැකියි. ඒට තිබෙන හොඳම සාධකය නම් මිනිසාට ඉතා දිගු ආහාර මාර්ග පද්ධතියක් තිබෙනවා. මහා බඩවැල්, කුඩා බඩවැල් ඒවා ඉතාම දිගුයි. දිගු ආහාර මාර්ග පද්ධතියක් තිබෙන්නේ ශාකභක්ෂකයන්ට. සත්වභක්ෂකයන්ට, මාංශභක්ෂකයන්ට කෙටි ආහාර මාර්ග පද්ධතියක් තිබෙනවා. සිංහයා, කොටියා එවැනි සතුන්ට ඉතා කෙටි ආහාර මාර්ග පද්ධතියක් තිබෙන්නේ. ඒට හේතුව මාංශ ආහාරයේදී ඒවා ජීර්ණ වීමේදී හටගන්නා විෂද්‍රව්‍ය ඉතා ඉක්මනින් ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මාංශභක්ෂක සතුන්ට කෙටි ආහාර මාර්ග පද්ධතියක් පිළිලා තිබෙනවා. ශාකභක්ෂකයන්ට දිගු ආහාර මාර්ග පද්ධතියක් තිබෙනවා. මොකද ඒවායින් අවශ්‍ය කරන පෝෂ්‍ය උරා ගන්න ශාකාහාර වල තන්තු බොහෝ තිබෙනවා. ඒවා ජීර්ණය කොට ආහාර වල තිබෙන පෝෂක පදාර්ථ උරා ගැනීම සඳහා දිගු ආහාර මාර්ග පද්ධතියක් ශාකභක්ෂකයන්ට පරිණාමය වීමේදීම හිමි වෙලා තිබෙනවා. අනෙක් අතට මිනිසාට මස් ඉරා කෑම සඳහා උල්ලු දත් රදනක කැනයින්ස් කියන රදනක දත් උල්ල පීඨාන ඒවා ඉතා මොට තත්ත්වේ දත් වශයෙන් තමයි රදනක දත් තිබෙන්නේ. නමුත් මාංශභක්ෂක සතුන්ට අපි හොඳටම දන්නවා බල්ලා, කොටියා එවැනි සතුන්ට ඉතා තියුණු උල් රදනක දත් පීඨා තිබෙනවා. ඒ අවශ්‍යතාවය මස් මාංශීරා ටැබලට් කඩා ආහාර ගැනීම සඳහා ඒවා විකරණය තිබෙනවා. නමුත් මිනිසාට ඉතා මොට වූ රදනක දත් පීඨා තිබෙන නිසා මිනිසා ශාකභක්ෂකයෙක් ලෙස සනාථ කිරීමටත් ඒ සාධකයක් ලෙස දැක්විය හැකියි. අපි හොඳටම දන්නවා ශාක නැත්නම් නිර්මාංශ ආහාර ගැනීමෙන් මිනිසුන්ට ඉතා විශාල සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවා. දැන් අද සමාජයේ බොහෝ පිරිසක් පෙළෙන අධික කොලෙස්ටරෝල් මට්ටම ඒට ප්‍රධාන හේතුව මාංශ ආහාර ගැනීමයි. මාංශ ආහාරයෙන් කොලෙස්ටරෝල් නැත්නම් LDL අහිතකර කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඒ සත්තු තෙල් අඩංගු නිසා. නමුත් ශාක ආහාරවල තිබෙන තෙල් ශාක තෙල් වල කිසිසේත් කොලෙස්ටරෝල් අඩංගු වන්නේ නැහැ. එයින් HDL නැමැති හිතකර ෆ්‍රෙන්ඩ්ලි කොලෙස්ටරෝල් කියනවා. HDL නැමැති හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා. HDL වැඩි වීම තුළින් අහිතකර LDL අඩු කරනවා. ඒ කොලෙස්ටරෝල් පරිවෘත්තයේදී අක්මාව හරහා ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ශාක තෙල් ඕනෑම ශාක තෙල් වර්ගයක් හිතකරයි කොලෙස්ටරෝල් ඇති වෙන සත්ව මේද සත්ව තෙල් වල කොලෙස්ටරෝල් අඩංගුයි. ඒ නිසා හෘද රෝග, දමන ආශ්‍රිත රෝග, විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙනවා. එමෙන්ම ශාක මේ ආහාරවල තන්තු ඉතා අධික ප්‍රමාණයක් තිබෙනවා. එමෙන්න තන්තු ෆයිබර්ස් වලින් සීනි සහ කොලෙස්ටරෝල් උරා ගැනීම ප්‍රමාද කිරීම කරනවා. ඒ තුලින් අධික සීනි මට්ටමක්, කොලෙස්ටරෝල් මට්ටමක් ඇතිවීම යාමනය කිරීමට, පාලනය කිරීමට හේතුවක් වෙනවා. එමෙන්න මාංශ ආහාරවල විෂද්‍රව්‍ය ගොඩාක් අන්තර්ගතයි. ඒවා කල්සර් ගැනීම සඳහා නයිට්‍රේට් නොයෙකුත් ප්‍රිසර්වේටිව්ස් කියන කල්සර් ද්‍රව්‍ය දමන නිසා මාංශ ආහාරවල ඉතා අධික විෂ සහිත තත්ත්වයක් තිබෙනවා. නමුත් නිර්මාංශ ආහාරවල එවැනි විෂ සහගත තත්ත්වයක් නැහැ. එමෙන්ම මාංශ අනුභවය නිසා විවිධ
රෝගාබාධ විවිධ විෂ ද්‍රව්‍ය එකතු වෙනවා. අනෙක් අතට මාංශ ආහාර ඉතා පැරණි නැවුම් ආහාර නොවන නිසාහි විෂ බීජ බැක්ටීරියා වැනි බොහෝ දේ වර්ධනය වී තිබෙනවා දැකිය හැකියි. ඒ නිසාද ශරීරයට විෂ වර්ග දැන් බොහෝ දුර පැතිරී යන කුරුළුණ විවිධ රෝගාබාධ ඇතිවීමට ඒ හේතු සාධක වෙනවා. නමුත් නිර්මාංශ ආහාර වලින් එවැනි කිසිදු රෝගාබාධ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අනෙක් අතට නිර්මාංශ ආහාර ශාක ආහාරවල බොහෝ ඖෂධ සංයෝග අන්තර්ගත වෙනවා. සුදු ලුණු කරපිංචා නිනකුද්දේ ඒවයි කොලෙස්ටරෝල් අඩු කරන සංයෝග තිබෙනවා. ඕනෑම ශාක ද්‍රව්‍යයක යම් හෝ ඖෂධීය ගුණයක් තිබෙනවා පෙනී ගොස් තිබෙනවා. එමෙන්ම ලෝක තත්ත්වයේ දෙස බැලුවොත් මිනිසාගේ ආහාර සඳහා සතුන් ඉතා විශාල මහා පරිමාණයෙන් ඝාතනය කරනු ලබනවා, මරා දමනු ලබනවා. ඒ තුලින් ආහාර ද්‍රාම ක්‍රියාකාරීත්වය බිඳ වැටී තිබෙනවා. එමෙන්ම සමහර සත්ත්ව කොට්ටාශ වඳ වී යන තත්ත්වයට පත්ව තිබෙනවා. එමෙන්ම අපි මාංශ ආහාර ගන්නා විට අපි ආහාර වශයෙන් ගනු ලබන්නේ හිංසාවට ලක් කරන ලද සතෙකුගේ ශරීරයක්. ඒ හිංසාවට ලක් වීමේදී ඇතිවන බිය සහගත තත්ත්ව නිසා ඇඩ්‍රිනලින් වැනි විවිධ ආතති එන දෙන හෝමෝන රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. එවිට එම ආහාර එම සත්ත්ව ඝාතනයෙන් ලැබෙන ආහාර ගතිත එම රසායන ද්‍රව්‍ය සුජි හෝ වක්‍රව මිනිස් ශරීරයට ඇතුළු නිසා මිනිසුන් තුළ ක්‍රූර බව, කුරිරු බව වැනි ගුණාංග ඇතිවන දක්නට හැකි. මේ තුන කලහකාරී තත්ත්වයක් ඇති වෙන බවද විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. නිර්මාංශ ආහාර ගැනීමෙන් ලෝක සාමයට පවා හොඳ හේතුවක්, හොඳ උත්තේජනයක් ලැබෙනවා. එමෙන්ම සත්ත්ව හිංසනය පිටු දැකීම තුළින් මාංශ ආහාර ගැනීමෙන් සත්ත්ව හිංසනය තව තවත් වැඩි වර්ධනය වෙනවා. නිර්මාංශ වීමෙන් සත්ත්ව හිංසනය පාලනය අඩු වෙනවා. ඒ තුළින් මිනිසුන්ට වගේම මේ පෘථිවි තලයටම විශාල ආශිර්වාදයක් ලැබෙන බව පෙන්වා දිය හැකියි.